කිලෝමීටර් 300ක වේගයෙන් පියාඹන කාර් එකක් එකමාරක් වගේ පොඩි කාර් එකකට බලන්න මිනිස්සු ඩොලර් 100 ගාණක් සමහර ඩොලර් 1000 ගාණක් හැම අවුරුද්දකම වියදම් කරනවා. සමහර මිනිස්සුන්ට මේක තනිකරම පිස්සුවක්. නමුත් තිත්ත ඇතු තමයි මේ ලෝකේ කාටවත් පිස්සු නැහැ. අපි හැමෝම අපේ සල්ලි වියදම් කරන්නේ අපි හම්බ කරන ප්‍රමාණය අනුව සහ අපි හඹා යන හීනමඟ. සමහර මිනිස්සු සතේට මිතුරු කරද්දී සමහරු මුළු සේසතම වියදම් කරනවා. සමහරු ජොබ් දෙක තුනක් කරනවා සහ තවත් සමහරු සද්ද නැතුව සල්ලි බිස්නස් වල ඉන්වෙස්ට් කරලා සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. කොහොම හරි මට රේස් එක බලන්න ඕන වුණා. මම ඉන්ටර්නෙට් එකේ ටිකට් සර්ච් කරලා බැලුවත් ඔක්කොම වගේ ටිකට්ස් ඩොලර් 100 ගණක් වෙනවා. හොඳ සීට් එකක් ගන්නවා නම් ඩොලර් 1000කට වඩා අනිවාර්යයෙන්ම වියදම් කරන්න වෙනවා. ටිකට්ස් වල ගාණ බලපුවම මට එක දෙයක් තේරුම් ගියා. මෙතන තියෙන සල්ලි වල ප්‍රශ්නයක් නෙමෙයි. මම සල්ලි හම්බ කරන විදිහ ප්‍රශ්නයක් කියලා. ඉතින් ගයිස් දැන් වෙලාව හවස 6:00යි රේස් එක පටන් ගන්නවා රෑ 8ට. ඉතින් මට මම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනකොට මට බැල්කනි එකේ ඉඳන් ඈත ඉඳන් රේස් එකේ එක කෝණ එකක් බලන්න පුළුවන් කියලා හොයාගත්තා. ඉතින් මම එතෙන්ට යන්නේ. යන ගමන් මම කතා ඉදිරියට කියන්නම්. මේ තියෙන කාස් රේසයත් එක්කම ඔගනයිස් කරලා තිබ්බ කාර් ෂෝ එක තිබ්බේ. කොහොම හරි අද ටිකට්ස් උත් බලලා මේ කාසුත් බලපුවහම මට තේරුනේ අපිට හිතා ගන්නවත් බැරි තරමේ සල්ලි තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියන එක. ඒත් ඇත්තටම මට සාමාන්‍ය මට්ටමේ සැලරි එකක් තියෙන රස්සාවක් තිබිලත් හිතේ හැටියට වියදම් කරන තරම් සල්ලි නැති එක ගැන මට ලොකු කරදරයක් වගේ හිතට දැනලා තිබ්බේ. ඒත් ඒක අද ටිකක් වැඩිපුර දැනෙනවා. කොහමරි මම රේස් එක තියෙන තැන බැල්කනි එකට ආවා. මේක සිංගප්පූරුවේ තියෙන shopping mall එකක තියෙන බැල්කනි එකක්. මෙතන ඉන්න ඔක්කොම F1 පිස්සෝ. රේස් එක යන අතරෙදිත් ගොඩක් අය ඒක ලයිව් බලනවා. ෆෝන් එකක් පාවිච්චි කරලා. හරි නැත්නම් ටැබ් එකක් දාගෙන හරි. මට මෙතන එක වංගුවක් පිටිපස්සෙන් යන විදිය පේනවා. කොහොම හරි මෙතන ගොඩක්ම එක්සයිටින් තැනක් නොවුනත් සල්ලි දෙන්න නැතුව රේස් එක බලන්න පුළුවන් මෙතන විතරයි. රේස් එක බලන ගමන් මට මෙහෙම කල්පනා වුණා. සිංගප්පූරුව කියන්නේ බොහොම පොඩි රටක්. ලොකු සිටියක් කිව්වත් වැරදි නෑ. වෙන විදිහට කිව්වොත් ලංකාව සිංගප්පූරුව වගේ 90 ගුණයක් විතර ලොකුයි. ජනගහනය මිලියන 6යි. ලංකාවේ ඉතින් මිලියන 22ක් ඉන්නවනේ. ඒත් ලංකාවේ GDP එක ඩොලර් බිලියන 80ක් වෙද්දී සිංගප්පූරුවේ GDP එක එහෙම නැත්නම් දළදේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 550ක්. මෙහි ආර්ථිකයට ගොඩක්ම දායක වෙන්නේ wholesale trading සහ ෆයිනෑන්ෂල් සහ ඉන්ෂුරන්ස් සර්විසස්. අපි නොහිතුවට මැනුෆැක්චරර් උනුත් ගොඩක් තියෙනවා. ගොඩක්ම මැනුෆැක්චර් කරන්නේ හයි-ටෙක් ප්‍රොඩක්ට් සහ ෆාමසිටිකල්ස්. කොහොම හරි මම මෙහාට ආපුම සතිය මම ගියා මෙහි තියෙන සෙන්ට්‍රල් බිස්නස් දිස්ත්‍රික්කයට. ඒ කියන්නේ එහෙ තමයි ඔක්කොම වගේ බිස්නස් වල ඔෆිස් තියෙන්නේ. මෙතෙන්දී මම ගොඩක්ම දැක්කේ බැංක්ස්. අනිත් එක මෙහි මිනිස්සු ගොඩක්ම කරන්නේ තමන්ගේ සල්ලි එක ඉන්ස්ට්‍රුමන්ට්ස් වල ඉන්වෙස්ට් කරනවා. මොකද මෙහි බැංකුවල පොලිය 2.5% වගේ බොහොම පොඩියක් ගන්න. ඔයාලා ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් කියන එක දන්නේ නැත්නම් ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් කියන්නේ මොනවා හරි ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් එකක්. සමාගම් වල කොටස් රත්තරන් බැඳුම් කර කියන්නේ මේවට උදාහරණ ටිකක්. මේ එක ඉන්වෙස්ට්මන්ට් ටයිප් එකට ආවේනික වෙච්ච අවදානමකුයි ප්‍රතිලාභකුයි තියෙනවා. ප්‍රතිලාභෙන් නම් අවදානම් වැඩි ඉතින්. මම අද පොඩි හරි අවදානමක් කරම් පොඩ්ඩක් හරි ඉන්වෙස්ට් කළොත් තව අවුරුදු 5කින් බලද්දි මගේ සල්ලි වැඩි වෙලා තියෙයි. ඒත් එක්කම නැති වෙන්න පුළුවන් රිස්ක් එකකුත් තියෙනවා. හැබැයි මම මෙහෙමම හිටියොත් තව අවුරුදු 5කිනොත් මම මෙහෙමම තමයි. ඉතින් ගයිස් මම ඩිසයිඩ් කරා මගේ තියෙන සල්ලි ලංකාවේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න. මම එහෙම ඩිසයිඩ් කරේ ලංකාව පහුගිය අවුරුදු කිහිපෙම තිබ්බ ආර්ථික අර්බුදයක. නමුත් දැන් ආර්ථික අර්බුදයෙන් මිදිලා ලංකාවේ ඉකොනොමි එක ගොඩක් ග්‍රෝ වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මම හිතනවා මට හොඳ රිටර්න් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයගොල්ලොත් කැමති නම් ඔයගොල්ලන්ගේ සල්ලි ආයෝජනය කරලා හොඳ රිටර්න් එකක් ගන්න මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම ඉන්වෙස්ට් කරන හැටි ගැන ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හම්බ වෙමු. එතන කට්ටිය පරිස්සමෙන් ඉන්න. ජය වේවා.